හායි ළමයි කොහොමද ඔන්න අපි ඉන්නේ නුවරඑළියේ. ඔයාලා බලනවා ඇති කලින් වීඩියෝ එකෙත් අපි ඉඳියේ නුවරඑළියේ. මේ පාරත් නුවරඑළිය. මේමයි අපි දෙන්න මේ ආවේ විශේෂ ගමනක්. කලින් නුවරඑළිය ආව ෆැමිලි ට්‍රිප් එකක් විදිහට. අපේ මේ ගමන අපි ප්ලෑන් කරලා තිබ්බේ අපේ වෙඩින් එකටත් කලින්. හනිමුන් ට්‍රිප් එක විදිහට තමයි අපි මේ ගමන ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි ඉතින් එක හේතු නිසා අපිට ළඟ ගමන් ගියාට අපි ප්ලෑන් කරපු ට්‍රිප් එක අපිට යන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් අපි අතරමැද යන්නේ නැතුව තීරණය කරා අපේ 6 month wedding anniversary එක දවසට මේ ගමන යන්න. ඉතින් ප්ලෑන් කරලා අපි දෙන්නත් එක්ක ඒ ගමන එන්න දැන් මේ ඇවිල්ලා අපි මෙයාලට වීඩියෝ එක ගේන්නේ ආපු ගමන දෙවෙනි දවස. වීඩියෝ එක ගේන්න එක හේතුවක් තමයි අපි මේ යන තැන. ඒක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ගොඩක් අය ඇවිත් ඇති, ඇවිත් නැති ඇත් ඇති. හැබැයි මේක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම කිව්වොත් මම පොඩි කාලේ ඉඳලා, ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගොඩාක් ආසාවෙන් ඉඳියා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මම දැකලා තියෙනවා මම පොඩි කාලේ අම්මලාත් එක්ක ආවට පස්සේ මේ වගේ තැන් තියෙනවා. හැබැයි මට ඒක තිබ්බේ ඔළුවේ ඡායාවක්ද නැත්තම් ඇත්තටමද කියන එක තිබ්බේ නැහැ. ඊට පස්සේ දැන් මේ යන්න ගමනත් එක්ක මං සර්ච් කරලා බලනකොට එහෙම තැනක් ඇත්තටම තියෙනවා. අපි මේ වීඩියෝ එක කරන්න හේතුව උනේත් මේ තැන නිසාමයි. ඉතින් මම මේ තැන කිව්වහම හස්බන්ඩ් එයාගේ ඔළුවේ ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ. හැබැයි මං දේවල් පෙන්නනකොට එයාටත් ආසෙත් වුණා මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්නේ. අපි හැමෝම කැමතිනේ අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඉතින් අපි තීරණය කරා මෙතනට යන්න ඕනි කියලා. හැබැයි අපිට කොච්චර හෙව්වත් හරියට ඩීටේල්ස් තියෙන විස්තර ඇතුව අපිට විශ්වාස කරලා එන්න පුළුවන් විදිහට කලින් බුක් කරලා එන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි තීරණය කළා එහෙම හොයන අයට දේවල් දැනගන්න පුළුවන් වෙන විදිහට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. අතරම ඔයාලට තව චුට්ටකින් බලාගන්න පුළුවන් අපි කොහෙටද යන්නේ කියලා. අපි ඇවිල්ලා තමයි මේ තැන බුක් කරන්න හිතාගෙන මේ දැන් යන්නේ. මොකද අපි කලින් මේ තැන බුක් කරේ නැහැ. මොන වගේ කිද්ද කියලා දන්නේ නැති හින්දා ඔයාලා සමහර විට මේ හරිය දකිනකොට හිතනවා ඇති අපි මේ දැන් කොහෙටද යන්නේ කියලා. ඔව් ඔයගොල්ලෝ හිතන තැන වෙන්න ඕනි. අපි ඇත්තටම ආවේ කැරවෑන් ගෙදරකින්. අපි චූටි කාලේ පොත්වල නැත්තම් හීන ලෝකේ වගේ නිකන් දැකලා තියෙන්නේ. අන්න ඒ වගේ වාහනයක් ඇතුලේ ගෙදරක් තියෙනවා. ඒක ඇතුලේ දවසක් ඉන්න. ඒක අපි ඇත්තටම හරි ආසාවෙන් ඉඳපු එකක්. ඉතින් ඒක නිසා අපි ආවා. අපි දෙන්නම ආවා. අපේ විශේෂ දවසේ විශේෂ තැනක ඒ දවස සමරන්න හිතාගෙන. ඉතින් මේ තැන තියෙන්නේ ඇත්තටම ග්‍රෙගරි ලේක් එක ඉස්සරහමයි. එන්න කිසිම අමාරුවක් නැහැ. හරිම පහසු තැනක් සහ හරිම ලස්සන වීව් එකක් තියෙන හරිම වෙනස් තැනක්. හැමෝටම එක්ස්පීරියන්ස් කරන්න හම්බෙන්නේ නැති තැනක් මං හිතන්නේ. ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ආස නම් වීඩියෝ එක අවසානයේ මේ කැරවෑන් එකේ තියෙන පහසුකම් සහ සියලුම විස්තර වීඩියෝ එක අවසානයේදී අපි ඔයාලව දැනුවත් කරන්නම්. මේ ප්ලේස් එක බුක් කරලා දැන් අපි දෙන්නත් එක්ක යනවා. අපිට කන්න බොන්න මොන හරි ටිකක් ගන්න, අපේ දවස සෙලිබ්‍රේට් කරන්න ඕනි කරන දේවල් ටික ගන්න. කීල්ස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි දෙන්න උදේට කෑවේ ගොඩක් පරක් වෙලා හින්දා දවල්ට ආයි කන්න ගියේ නෑ. හැබැයි දැන් මේ වෙනකොට හොඳටම බඩගියනේ. ඒක නිසා දැන් මේ කීල්ස් එකට ඇවිල්ලා මේ බඩු ටිකත් අරගෙන දෙන්නත් එක්ක මොන හරි කන්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් අපි දෙන්නත් එක්ක මේ ටික ගිහිල්ලා වාහනේට දාලා ඉවර වෙලා මොන හරි කන්න බලන්න තමයි ඉතින් කල්පනා කරේ. අපි මෙතෙන්ට ආව මොන හරි චූටි දෙයක් කන්න. මොකද අපි දවල් වෙලා කෑම කාපු නිසා පොඩි දෙයක් කන්න තමයි බැලුවේ. ඒත් එක්කම අපිට රැට මොන හරි උමනා කරන කන්න පොඩි දේවල් ටිකක් මෙතනින්ම අරගෙන යන්න තමයි අපි බැලුවේ. මොකද කැරවෑන් එකේ එහෙම අපිට මේ කුක් කරගන්න විදිහක් නැහැ. එහෙම මේ පුළුවන් කමක් නැහැ අපිට. ඉලෙක්ට්‍රික් කෙටල් එක තියෙනවා.
ඒ අරෙන්න වෙන මුකුත් අපිට ගෑස් එකක් ඇතුළේ යූස් කරන්න බැරි නිසා එළියෙන් තමයි අපිට කෑම අරගෙන යන්න වෙන්නේ. ඉතින් අපි දැන් මේ ඒවත් අරගෙන යන ගමන් කැරවෑන් එකට අපි ඉතින් අර ටිකත් කරගෙන කැරවෑන් එකට දැන් ආවා. දැන් ඉතින් අපිට ගෙනාපු බඩු ටික ඉතින් මේ විදිහට ෆ්‍රිජ් එකට දාන්න ඕනේවා දාලා අපි ඒ ටිකත් පැක් කරලා අපි හිතුවා චුට්ටක් එළියට යන්න ඕනි කියලා. ඇත්තටම අපිට මාර විදියට chance එක හම්බුණා මේ දවසේ. එහෙම ගොඩාක් මීදුම ඊට පස්සේ වැස්ස එහෙම අපිට හම්බුනේ නැහැ. ඇත්තටම ලස්සනට පරිසරය බලන්න මෙතන view එක හරිය ලස්සනට විඳින්න පුළුවන් හැකියාව අපිට හම්බුණා අද දවසේ. ගොඩක් වෙලාවට climate එක ළඟ ළඟ වෙනස් වෙනවනේ නුවරඑළියේ. හැබැයි අපිට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ මේ දවසේ. හරි ලස්සනට මේ තිබුණ හවස වෙනකොට climate එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ වෙලාවේ උනත් ලස්සනට view එක බලන්න පුළුවන්. ඒ තරම් පරිසරය පැහැදිලිව තියෙනවා මීදුම නැතුව. ඉතින් අපි දැන්නත් එක්ක සෑහෙන වෙලාවක් එළියට වෙලා ඉඳලා ගෙගරි පාක් එක වටේ චුට්ටක් ඉතින් ඇවිදලා දැන් ආයි මේ අපි අනිත් පැත්තට යනවා. දැන් කරුවල වැල්ලා තියෙන්නේ. අපි වොෂ් එකක් දාගන්නත් ඕනි. ඔයාලා බලන්නකෝ ළමයි ලස්සන දැන් ලයිට්ස් එහෙම දාලා හරිම ලස්සනයි. හරිම ආස හිතෙනවා බලාගෙන ඉන්න. පාරට වෙලා බලන් ඉන්නකොටත් ලස්සනයි ඒක. අපි දෙන්නත් එක ඇවිත් චුට්ටක් එක පාරට පේන විදිය කොහොමද බලන්න ලස්සන. ඔයාලත් බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනයිද කියලා මේ වටපිටාව. මේ තියෙන ඉතින් අපි ගෙනාපු ටික දැන් මම මේ හදන්නේ. ඒ ටික ලෑස්ති කරලා තියන්න. මම වොෂ් දාගෙන ආවා ගිහිල්ලා හස්බන්ඩ් ගියා වොෂ් දාන්න. මම ඔය හැමතැනම හොයන්නේ වෙන මොකුත් නෙමෙයි පිහිය. මම හස්බන්ඩ් කිව්වා මම වොෂ් දාන වෙලාවේ කාර්යකින් පිහිය ගෙනත් තියන්න කියලා. මං හිතන්නේ ගෙනත් තියලා නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් වෙන්නේ එයා එනකන් මේ අනිත් ටික arrange කරන එක තමයි. මොකද යන්න තිබුණා මට එළියට යන්න විදිහක් නැහැ. එයා වොෂ් දාන්න යනකොට මාව ඇතුළට දාලා දොර වහලා අතුරු අරගෙන ගියා. ඉතින් දැන් ඉතින් ඇතුළට වෙලා ඉන්න වෙනවා එනකන් කොයි වෙලේ හරි වෙනකන් ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් එතකන් මේ තියෙන චූටි දේවල් ටික ලෑස්ති කරන්න තමයි මම බැලුවේ. ඒ ටිකත් ලෑස්ති කර එමෙහිට ඉන්නවා. ඉතින් එයා එනකන් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. අපි චූටි දේවල් ටිකක් ගෙනාවා. මොකද ඉතින් මුකුත්ම නැහැනේ. ඇත්තටම දැන් මේක නිකන් කොහේ හරි තරඟකට ගිහිල්ලා කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්නවා වගේ තමයි. අපි අතේ මුකුත් නැහැ. තියෙන දේවල් වලින් මොනවා හරි කරගෙන මේ දේවල් බැලන්ස් කරගන්න ඕනේ. බාන්නකෝ මේ කැම් එක මේ වෙලේ කොහොම හරි මන් තිබ්බට හරියට සෙට් වෙලා නැහැ. එයා එනකන් මම මේ දේවල් arrange කර ඉන්නකොට ඔන්න එයා ඇවිල්ලා මට දැන් පිහිය ගෙනත් දුන්නා. මම ඉතින් ඔය කපන්න කරන්න තියෙන ටික දැන් ඔන්න පටන් ගත්තා. ඒ අතරේ ආයෙ ඉතින් ඔය කැමරාව අරගෙන හෙට මෙහෙට වනවන ඉන්නවා. කරන්න දෙයක්වත් තියෙන්න බෑ. තව දෙයක් කියන්න ඕනි මේ චොක්ලට් එක. මේ චොක්ලට් එක දුන්නේ හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ වැඩ කරන මල්ලි කෙනෙක්. මං හිතන්නේ මල්ලි දැන් ජොබ් එක කරන්නේත් නැහැ. ආ රට ගියා. එයා තමයි අපිට රටේ ඉඳී මේ චොක්ලට් එක එවලා තිබ්බේ හනිමුන් එකට ගිහලා ඇත්තටම කන්න. දැන් අපේ වෙඩින් එක තිබිලා මාස 6ක් වෙනවා. අපි ඇත්තටම ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න ඕනේ නිසා මේ ඒ ඩේට් එකට වෙනකම්ම කොහොමාරි උක හැමදාම බල තියාගෙන ඉඳී ඇති. ඔන්න දැන් ඉතින් අපේ හස්බන්ඩ් යනවා මුකුත් දැක්කේ නැහැ වගේ එළියේදලා මේ එකපාරට බලන්න. ඔය එහෙම එකක් තමයි ඉතින් ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ ඉතින් අපි දෙන්නා චූටියට arrange කරපු ටේබල් එක. අපි ඉතින් දැන් මේ ටිකත් හදාගෙන ඔය ඉතින් හස්බන්ඩ් ගන්න යාගේ JBL එක පෙන්නන්න. පේනවද ළමයි ඔය තියෙන්නේ. ඒ ගමන් ඉතින් ඔයම ෆොටෝස් ටිකකුත් ගත්තා. අපිට මෙමරිස් විදිහට ෆොටෝස් ටිකකුත් අරගෙන අපි දැන් ඉතින් මේ කන්න තමයි ලෑස්ති වෙන්න හදාන. දැන් බඩත් ගෙනේ. මොකද අපි දවල්ට කෑවෙත් නැහනේ. ඔය මම මේ ෆොටෝ එකට ඉන්නේ කියලා බොරුවට වීඩියෝ එකක් ගත්තා යාගේ.
පස්සේ ඕන දැන් අපි දෙන්න වාඩි වෙලා මෙහෙට මෙහෙට අපි දෙන්න විතරනේ ඉතින් මේ ටේබල් එකේ තියෙන සේරම අපි දෙන්නට කන්න තියෙන කියෝ කයියක් දාගෙන අපි දෙන්නත් එක්ක ඉතින් මෙහෙට මෙහෙට කනවා. ඔන්න ඔය අතරේ මෙයාට ওই ටික විතරක් මදි කියලා ඒ ගමන රයිස් එකකුත් දැම්මා. මොකද මන්ද යාම සිලෙක්ට් කරලා තමයි දැම්මේ. ඉතින් මේ ඔන්න ඒ කතාව ඉතින් දැන් ඒ ගමන අපි ඉතින් ඒකත් දිගෑර ගත්තා. මං ඒක දිගාරින අතර හස්බන්ඩ් එකපාරට දුවගෙන ගියා. මොනවාද මන්ද ඔන්න අරගෙන යනවා බලනකොට එයාට ගිෆ්ට් එකක් ගෙනහල්ලා ඉතින් ඇත්තටම කිව්වොත් පව් එයා මට දැන් ගෙනහල්ලා ඇත්තටම ඒක නම් සර්ප්‍රයිස් එකක්. මේ මම ඔහොම බලන් ඉන්න එකයි මේ මොකද මට හිතා ගන්න බෑ දැන් මේක කොහොමද මෙතෙන්ට ආවේ මට අහුවෙන්නේ නැති වෙන්නේ කොහොමද ගෙන ආවේ ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් මේක දිගාරින කරනොත් මං අහන්නේ කොහෙන්ද ගෙන ආවේ කවුද ගෙන ආවේ කොතනද තිබ්බේ මේක ඇතුළට ගෙන ආවේ කොහොමද ප්‍රශ්න 60යි. ඉතින් දන්නේ නැද්ද ඔය අහන ගමන් තමයි මම ඕක දිගාරින්නේ. ඉතින් ඒ දිගාරිනකොට තමයි දැක්කේ මොකද්ද තියන්නේ කියලා. එයා දන්නවා ලතාෆ කියන පර්ෆියුම් එක හරි ආස එකක්. අපි දෙන වෙඩින් එකට ගත්තා ලතාෆ එකක්. ඊට පස්සේ මේක ඒකෙම එකක් තමයි එයා දැකලා ඉතින් මං ආස නිසා එයා එකක් අරගෙන ඇවිල්ලා තිබ්බා. එයා මට කියනවා මාස 3-4ක් විතර මේක හංගගෙන ඉඳියලු. අනේ ඇත්තටම දැන් එයා මේක ගෙනාවට මට මුකුත්ම ඇත්තටම කරගන්න බැරුණා. මොකද මම දැන් හස්බන්ඩ්ලා ගෙදර ඉන්න හින්දා එළියට ආවෙන්නේ නැහැ. මට තාම මේ පැත්ත හුරු නැහැ. ඉතින් ඒවත් එක මට කරගන්න බැරි වුණා. මම ඔන්ලයින් දෙයක් කරගන්න arrange කරාට මට ඉතින් කරගන්න බැරුණා. ඇත්තටම මට දුකයි. ඉතින් එයා මෙහෙම දරනකොට මට එයාට දෙයක් දෙන්න බැරි වුණානේ. ඒක නිසා හැබැයි ඉතින් ඒකේ සුවඳ හම්බෝ ඇත්තටම මට මාර සතුටේ. මං හිතන්නේ නැති වෙලාවක හම්බුන දෙයක් නේ. කොහොමදවත් හිතුවේ නෑ අපි දෙන්න මේ දැන් ඝන ගමන් එකපාරට හුම් දෙයක් ආවේ කියලා හිතන්නේ නැහනේ. දැන් ඉතින් අපි කාලා ඒ ටික ලස් කරලා දැන් මේ හන්දට ආව නිදා ගන්න. ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම තැනක නිදා ගන්න ඉතින් හරි ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. කොහොමද දන්නම නැතුව උදේත් උනා රෑ හොඳටම වැස්සා. දැන් වෙනස් ඇති ඇත්තටම අපි දැක්කට වැඩිය ක්ලයිමේට් එක ඇත්තටම පේනවනේ අපිට අර දුර ඈතින් පේන කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔක්කොම මීදුමෙන් වහිලා තියෙන්නේ. රෑලි වෙනකම් වගේ වැස්සා. අපි දැන් ඉතින් මේ අරගෙන මේක එළියේ බලාගෙන ඔහේ ඉඳියා චුට්ටක් කියලා සීතලයි හුඳටම සීතලයි පොඩි පින්නක් වගේ තියෙන උගලන්ට පේනවා ඇති. අර වැහි පොද වගේ එනවා තෙමෙන ගානට එනවා. අපි දෙන්න ඉතින් චුට්ටක් හැමදාම වගේ දේවල් හම්බ වෙන්නේ නැහනේ. ඉතින් ඒකින්ද දෙන්නත් එක්ක එතෙන්ට වෙලා ටිකක් වෙලා කතා කර කර එළියේ බල ඉඳියා. ඉතින් හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් ඒ අතරේ ඉතින් ඔය ෆොටෝ එකක් එහෙමත් අරගෙන ඔයාලට පෙන්නන්න මෙහෙම වීව් එකෙත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන දැන් අපි මොනවා හරි චූටි දෙයක් ක්ලාස් ටික කරගන්න ඕනේ. කන්න බොන්න පොඩි බඩගින්නකුත් තියෙනවා. සීතල හින්දාද මන් දන්නේ නැහැ. ඉක්මනට බඩගිනිත් යනවා. ඉතින් අපි ලොකු දේවල් ගෙනහල්ලත් නැහැ. මෙතන ලොකුවට කෑම හදාගන්න කරගන්නත් බෑ. දැන් බලන්න ඕනේ තියෙන දේවල් එක අපිට මොකද්ද කරගන්න පුළුවන් මොනවද හදාගන්න පුළුවන් කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක හැදුවේ දැන් මුලින්ම තේ එකක් හදාගන්න. ඔන්න දැන් අපි දෙන්න මේ වතුර එකක් එහෙම කෙටල් එකට තියලා මොනහරි කන්න හදාගන්න ඕනි. ඔය ඒ අතරේ හස්බන්ඩ් ඊයේ අර කල්ලා දාපු චොක්ලට් එකකින් කෑල්ලක් කන ගමන් මටත් එකක් කවනවා. ඉතින් ඒ ගමන් ඔන්න දැන් තේ හදනවා. අපි දෙන්නත් එක්ක බොන්න කන්න මොනහරි හදන්නත් ඕනි. බලන්න ඕනි මොනවද හදන්න තියෙන කියලා. මට මතක විදිහට අපි ඊයේ බඩු ටික ගන්නකොට පාන් එකක් ගෙනාවා. පාන් එකට ගාන්න අපිට මුකුත් ගේන්න බැරි වුණා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. බලමු නේද අපි ගාව තියෙන මොනවෙන් හරි මොනවා හරි කරගන්න පුළුවන් ඒනේ. එහෙම බෑයි කියලා දෙයක් නැහැනේ. අර පේනවනේ. ඒක හරිනවා චොක්ලට් කෑල්ලක් කනවා වහනවා. ඒක හරිනවා චොක්ලට් කෑල්ලක් කනවා වහනවා. ඉන්න බෑ. ඒ මතක් වෙනකොට එහෙම ඉන්න බෑ. මං ඉතින් ඔය ඊයේ අර ඉතුරු වෙච්ච ඒවා ෆ්‍රිජ් එකට දැම්මනේ. දැන් ඔය ටික ටික එළියට ගන්නවා. අපිට කන්න පුළුවන් මොනවාද කියලා බලන්න. ඔය තියෙන ඒ අතර තමයි හස්බන්ඩ් මේ අර මං ගෙනාවු සෑන්ඩ්විච් අපි ගෙනාවු සෑන්ඩ්විච් ගෙඩිය තියෙනවා කියලා කිව්වා. ඒක ඔබ දැන් එළියට ගත්ත සෑන්ඩ්විච් එක. ඊට පස්සේ මට මතක් වුණේ අපි චීස් බොක්ස් එකක් ගත්තා. ඇත්තටම උගලන්ට කියන්න ඕනේ මේ ඒක රහයි. ඒක අපි කලින් කාලා තිබ්බේ නැහැ රිච් ලයිෆ් එකේ අනියන්ස් එකක්. ඒ චීස් එක ඇත්තට මේක රහයි.
කන්න පුළුවන්. මේ මං කරන්නේ ඒක ගාලා ඉවර වෙලා මේ මට මතක් වුණා චොක්ලට් එක තියෙනවා. ඒක මම මෙල්ට් කරන්න පුළුවන්ද කියලා බැලුවේ. මේ ගුඩ්ම දෙයක් නෑ නේ. ඉතින් කැටල් එක උඩ තියාගෙන මේ අර එතන තිබ්බ පීරිසියකින් චොක්ලට් තියාගෙන බැලුවා. හරියන්නේ නෑ වැඩේ. ඊට පස්සේ බැලුවා ඉතින් මේ ඕක පොඩක් ග්‍රේට් කරන්න ධ්‍යාන නැහැ නේ. චූටියට කපලා ආයෙ අර මේ කැටල් එක උඩින් තියාගෙන පුළුවන්ද කියලා. හිතන තරම් ඒක සාර්ථක වෙන්න කරන්න දෙයක් නැහැ. කපපු ටික එහෙම චූටි කෑලි කපලා අර මේ මොනවාද සෑන්ඩ්විච් එක උඩින් දැම්මා. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. ඊටු ටිකත් මම දැන් ඔය කපනවා. කපලා දාගෙන කුම්මාරි කන්නේ. එපැයි අපි දෙන්නත් ඒක මොනවා හරි. ඉතින් අපි දෙන්න හැබැයි එහෙමයි. ඉතින් කන්න බොන්න මේවම තියෙන්න ඕනේ. අරවම තියෙන්න ඕනේ. හස්බන්ඩ්ගෙන් ඇත්තටම එහෙම කරදරයක් නැහැ. එයා වුණත් කරදර කරන්නේ නැහැ. අපි දෙන්න මොනවා හරි වෙලාවෙ හැටියට අරේන්ජ් කරගෙන කන්න පුරුදු වෙලා තියෙන්නේ. ඕනි මෙන්න මේ එකපාරටම වැඩක් අතරේ හස්බන්ඩ් අරගෙන view එක මේ දැන් චුට්ට පැහැදිලි වීගෙන යනවා. ඒක නිසා මේ view එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඔන්න දැන් තේ දෙක හදන්න තමයි හදන්නේ. අපි දැන් ඇත්තටම මේ ටී ප්ලේන්ට් මුකුත් උදේට පාවිච්චි කරන්නේ බොන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේ වගේ ගමනක් ආවම මේ සීතලේ එහෙම එකක් තියෙනකොට පොඩි වෙනසක් නේ. ඉතින් ඒක නිසා අපි දෙන්න ටී දෙකක් හදාගත්ත බොන්න හදාගෙන ඉතින් දැන් ටේබල් එක ගාවින් වාඩි වෙලා ඕක බොන්න තමයි හදන්නේ. තියෙන ඒවත් මොන හරි චූටි දේවල් කන ගම. ඔන්න බලන්න ළමයි දැන් මම පොඩි බකපඬිත වැඩක් කරන්න යනවා. ටී එකත් අරගෙන මං view එක පේන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න යනවා. ඊයේ වෙලේ හොඳටම උලග. සෑහෙන උලගත් ඔන්න බලන්න ඔයාලට පේයි දැන් මට වෙන අකරතැබ්බේ මොකද්ද කියලා. ඔය පිටිපස්සේ අපිට ඕපන් කරන්න තියෙන ඒ කෑල්ල අර හුළඟ වැඩි කමට දඩස් ගාලා අතටයි කෝපෙටයි වැටෙනවා. ඉතින් අතත් පොඩ්ඩක් නෙමෙයි සැලකිලි ප්‍රමාණයක් රිදෙනවා කෝපේ කෙලින්ම බිම. මං හිතුවේ හරි තමයි කෝපෙටත් ගෙවලා යන්න වෙයි කියලා. කප් එක මොන හරි වෙයි කියලා. ඊට පස්සේ හස්බන්ඩ් වටෙන් ගිහිල්ලා ඒක බැලුවා. නෑ මොකුත් වෙලා නෑ. ඇත්තට මේක බින්දිලා නෑ. මන් දන්නේ කොහොමද ඒක උනේ කියලා. බින්දිලා නෑ. ඉතින් ඔන්න වගේ අකරතැබ්බත් එනවා. ඒ අතරේ මේ ඉතුරු වෙච්ච මේ වෝටර්මිලන් එක ඒක මේ අපරාධනිට එන්නමයි මේ නාස්ති කරන්න හොඳ නැහැනේ. දැන් එහෙමයි කියලා උදේ පාන්දර ඕක කන්නත් බෑ. ෆ්‍රිජ් එකේ තියලානේ ගත්තේ. මං ඉතින් ඒක වෙන කරන්න දෙයක් නැහැ. හැන්දක් අරගෙන ඒකෙන් හොඳට පොඩි කරලා ඒකේ ජූස් එක අරගෙන ඉතින් හස්බන්ඩ්ට දුන්න බොන්න. ඊට පස්සේ ඉතින් මේ අපි දෙන්නගේ හීරෙදි මදෙන අපි දෙන්න ඉතින් කොහේ යත් කොහොම හරි බෑග් වල දාගෙන තමයි යන්නේ. ඉතින් ඒ අයන් එකක් දාගෙන ගියා. ඉතින් රෙදිත් අයන් කරගෙන අපි දෙන්න චුට්ටක් එළියට ආවා. ඉතින් ආයි පොඩ්ඩක් වටපිට බලන්නත් ඒක දැන් හොඳටම පැහැදිලි. වටපිට ආවවත් පායලා අර තිබුණ ක්ලයිමේට් එක තිබුණද කියලාවත් හිතා ගන්න බැරි වෙන විදිහට වෙනස් වෙලා. අපි ඉතින් දෙන්න ෆොටෝ එකක් එහෙම අරගෙන ආයෙ චේන්ජ් කරගෙන මෙන්න මේ විදිහට ආයෙ චුට්ටක් ඉතින් ඇවිදින් ඇත්තටම යන්න ලූබයි මෙතන මාර ලස්සනයි. ඒ කියන්නේ ඇස් දෙකට ඉස්සරහට පේන්න තියෙන හරි ලස්සන view එකක්. ඇතුලේ ඉන්න තියෙන තනත් හරිම පිළිවෙලයි. ඒ කියන්නේ අපි අත දික් කරන මානේ අපිට ඕන කරන හැමදේම තියෙනවා. ඒ කියන්නේ කිචන් එකේ ඉඳලා ලිවිං ඒරියා එකේ ඉඳලා බෙඩ්රූම් එකේ ඉඳලා වොෂ්රූම් එකේද හැමදේම අපි අත දික් කරන ඒ ප්‍රමාණය කියන්නේ ඒ පරිමාවෙනේ තියෙන. ඉතින් අපි දෙන්න ඇත්තටම ආස වුණා මේ තැනට. අපි දෙන්න මේ විදිහට ෆොටෝස් ටිකකුත් අරගෙන දෙන්නත් එක්ක ඒක කෝලම් කර ඉඳලා ඉතින් කොහොම අමාරුවෙන් හිත හදාගත්තා. ඉතින් මෙතනින් දැන් යන්න ඕනේ. අපිට යන්න ටයිම් එකත් හරි අපි ඇත්තටම කිව්වොත් සමහර අය ගියා. නේ අපි දෙන්න නෑ යන්නේ නෑ. අන්තිම මොහොත වෙනකම් ඉන්නවා. දැන් ඉතින් මේ යන්නේ ඔයාලට ඇත්තටම අපිට හරියට මේක පෙන්වන්න බැරි වුණානේ මොන වගේද තියෙන්නේ කියලා. චුට්ටක් ඔයාලට හරියට පෙන්වන්න තමයි ඔයගොල්ලෝ වීඩියෝ එකේදී තනින් තන දැකලා දකින්න ඇති මේක කොහොමද කියලා. අපි මේ තව ටිකක් ඔයාලට මේක මේ විදිහට තියෙන කියලා පෙන්වනවා. ඔයාලට පේනවා ඇති උඩ වටේම තියෙන චූටි කබඩ්ස්. ඒවා ඇතුලේ අපිට ඕන තරම් වඩ දාගන්න ඇත්තටම සෑහෙන්න ඉඩ තියෙනවා. මේ මෙතනින් තමයි අපිට හැමදේම ඔපරේට් කරන්න පුළුවන්. මේ පේනනේ ඩෝ එක පවා අපිට ඒකෙන් ඔපරේට් කරන්න පුළුවන්. මේ තියෙන ලයිට්ස් ඔක්කොම එතන සිස්ටම් කරලා තියෙන. එතනින් අපිට හැමදේම පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට කරලා බලන්න ඕනේ මොනවද කොහොමද කරගන්න තියෙන්නේ කියලා. ඔක්කොම තියෙන්නේ එතන. මේ මෙතන කිචන් එක වගේ තියෙන චූටි ඒරියා එකේ එතන උඩක් තියෙනවා බකපඬිතේ වගේ. මම දෙකම ඒ අරිනියට ඇත්තටම කබඩ් දෙකම අරගන්න බැරුව හස්බන්ඩ් අනිත් එක අරනවා. ඔය තියෙන ෆ්‍රිජ් එක.
ෆ්‍රිජ් එකකුත් තියෙනවා. ඇත්තටම චූටි තැනක් වුණාට මේ ෆ්‍රිජ් එකක් තියෙන තැන ටීවී එක, කෙටල් එක, කිචන් එකේ ඒ ටික තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට පොඩි සින්ක් එකක් තියෙනවා. ඉතින් මිරර්ස් 3ක් එක්ක. ඇත්තටම අපිට එතන හරි පහසුයි. ඉතින් අපිට අඳින්න කරන්න උනත් හැමදේම තියෙනවා. උතන කොමඩ් එකක් විතරයි ඇත්තටම තියෙන්නේ වොෂරූම් එකක් කිව්වට. අපිට හදිසියෙ දෙයන්න එන්න. ඉතින් ওই විදිහට තමයි තිබුණ බෙඩ් එක. ඒ විදිහට ඒ ටික මේ දැන් ඔයාලට අපි පෙන්වන්නේ අපි මුලින්ම මේ ප්ලේස් එක බලන්න ආපු වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඇත්තටම අපි අර කලින් ඔයාලට කිව්වා වගේම අපි ඔන්ලයින් බුකින් එකක් දැම්මේ නෑ. මොකද අපිට විශ්වාස කරන්න පුළුවන් විදිහේ වීඩියෝස් මුකුත් තිබ්බේ නෑ අපිට ඩීටේල්ස් ගන්න. ඉතින් ඒක නිසා අපි ඇවිල්ලාම බලලා බුකින් එක දානවා කියලා හිතුවා. මේ ඒ ඇවිල්ලා බලන වෙලාවේ මේ අපි ගත්ත එක නෙමෙයි. මේක තියෙන ෆැමිලි එකකට වගේ ඉන්න පුළුවන්. ටික ස්පේසස් වැඩි එකක්. සාමාන්‍යයෙන් මේකේ ඉන්න පුළුවන් 3 දෙනෙක්ට 4 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. ෆැමිලි එකකට ඇවිල්ලා මේ ඉන්න පුළුවන් විදිහට මේ ප්ලේස් එක හදලා තියෙන්නේ. ටිකක් කපල් එකකට නම් ඇත්තටම වැඩි. අපිට වගේ නම් ඇත්තටම තේරුම් නැහැ. මෙතන ප්‍රයිස් උත් මේ කපල් එකකට ඉන්න තියෙන එකට වැඩිය පොඩි ප්‍රමාණයක් ප්‍රයිස් එකත් වැඩි වෙනවා. පොඩි ගාණක්. ඇත්තටම හරි ෂෝක් බලන්නකෝ ඔයගොල්ලෝ මේකේ තියෙන මේ ඩිසයින්, ඒ කියන්නේ ඩිසයින් කරලා තියෙන විදිය ඇත්තටම ආසෙ හිතෙනවා. හැමදේම අතේ දොරින් තියෙනවා. ඉතින් අපිට ඕන දෙයක් ගන්න පුළුවන් විදිහට. හැබැයි මෙහෙමයි මෙතන ඉන්න පුළුවන් මේ ආස කෙනෙක්ට, මේ වගේ දෙයකට ආස කෙනෙකුට විතරයි. මොකද ටිකක් ඉඩකඩ මදින. ඉතින් අර හිට මෙහෙට දුවන්න කරන්න හොඳට අතපය දෙක ඇරලා ඉන්න පොඩි ඉඩකඩක් මදි. මේ තියෙන්නේ මේ අපි සිලෙක්ට් කරගත්ත තැන. මේ අපි දෙන්න සිලෙක්ට් කරගත්ත තැන. අපි දෙන්න විතරයිනේ ඉතින් ඉන්නේ. ඒක නිසා අපි දෙන්නට ඇති වෙන පොඩි තැනක් තමයි අපි සිලෙක්ට් කරගත්තේ. මෙතන ඇත්තටම අර මං කලින් කිව්වා වගේ ආස කෙනෙකුට විතරයි ඉන්න පුළුවන්. මොකද නැත්තම් මේ ඉඩකඩ මදි නිසා පොඩ්ඩක් අතපය වදිනවා. එහෙම එකක් තියෙනවා. මැනේජ් කරගෙන ඉන්න පුළුවන් කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. ආසාවෙන් ඉන්නකොට ඉන්න පුළුවන්. ඉතින් හැමදේම හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. හරි අමුතු දෙයක් නේ. ඉතින් ලස්සන එක්ස්පීරියන්ස් එකක්. බලන්නකො ගෙදරකට ඕනි කරන හැමදේම වගේ මෙතන ඉතින් තියෙනවා. ඔයාලට තව දෙයක් කියන්න ඕනි. වොෂරූම් තියෙන සෙපරේට්. ඒවා ඇත්තටම හරිම ක්ලීන්. සේෆ්ටි එකත් ප්‍රශ්නයක් නැහැ. මෙතන ඇතුලේ තියෙන කොමඩ් එක විතරයි අපිට යූස් කරන්න පුළුවන් විදිහට අපිට ගිහිල්ලා වොෂ් එකක් දාගන්න පුළුවන් පහසුකම් මෙතන arrange කරලා තියෙනවා. මේක ඇතුලේ ඇඳන් එහෙමත් ඇත්තටම හරිම කම්ෆර්ටබල්. උස්ස කෙනෙකුට නම් ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් ඉන්න පුළුවන්. අපේ ඉතින් දැන් මේ සේරම ඉවර වෙලා යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තටම දුකයි යන්නේ. ඉතින් අපිට මේ යන්න ලෑස්තිලා චූටි පොඩ්ඩ දෙන්නෙක් හම්බුණා. චුට්ටක් ඉතින් දඟල ඉන්දියා ඒ දෙන්නත් එක්ක. ඒ දෙන්න අපිත් එක්ක හරියට ෆිට වුණා. ඉතින් අපි දෙන්නත් එක්ක චුට්ටක් දඟල කියෝ ඉන්දියා. ඊට පස්සේ ඒ දෙන්නට මං ඇහුවා චොකෝ තියනවා දෙන්නද කියලා. අපි ඊයේ කාපු ඒවායින් තිබුණානේ. ඉතින් මං ඒ ටිකක් දීලා ඉතින් ඒ දෙන්නත් එක්ක චුට්ටක් කතා කරලා අපි දෙන්න ආයි ඉතින් මේ චුට්ටක් ඇතුළට ආවා. ඇවිල්ලා ෆොටෝ එකක් එහෙම අරගෙන යන්න දුකයි. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැනේ. ෆොටෝස් ටිකකුත් අරගෙන ඉතින් අපි දෙන්න දැන් මේ පිටත් වෙන්න තමයි හදන්නේ. පොඩ්ඩ දෙන්න ඒත් ඉන්නවා කාර් එකේ පැත්තට වෙලා බලාගෙන බලන්නකෝ. එයා එනවා මේ 100ත් එක්ක චටාකේකේ අත වනවන එනවා. ඉතින් අපේ පස්සෙන් අපස්සට යන්න කාර් එක දිහාට යනවා උඩ පැන. හරි ෂෝක් ඒ දෙන්න. ඉතින් ඔය යනකම්ම පේනන අත වනවන බලන්නකෝ. ෆ්ලයින් කිස් එකකුත් දීලා උඩ පැන දුවන ලස්සන දුවලා යනවා. ඉතින් ඒ දිහා බලාගෙන බලන්නකෝ බලාගෙන ඉන්නවා අපි යන කෙනා 100ත් එක්ක දෙන්න. ඔන්න ඉතින් ලස්සන මතක ගොඩාක් අරගෙන අපි දෙන්නගේ විශේෂ දවසක අපි දෙන්න යනවා ඒ සුන්දර පරිසරයෙන් ගෙදර යන්න බලාගෙන. අපේ මේ ගමනේ අවසාන දවස මේ අපි මේ වීඩියෝ එක වෙනම ගෙනාවේ ඔයාලට මේකේ විස්තර ටික වෙනම දෙන්න ඕනේ නිසා අපි කලින් කිව්වා වගේම ඉතින් අපේ සම්පූර්ණ ගමනේ වීඩියෝ එක අපි ඊළඟට ඔයාලට අරගෙන එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.